සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවනේ. ලියාෂා ප්ලාන් නර්සරි වෙතින් ඔයාලට අද මම පුංචි පැකේජ් එකක් ගේන්න හිතුවා. මේක මගේ 2026 දෙවනි පැකේජ් එක. ඉතින් මල් වගාව අලුතෙන් ආරම්භ කරන කෙනෙක්ට සහ දැනටමත් පුංචියට පටන් අරගෙන තියෙන කෙනෙක්ට මේ පැකේජ් එක හරිම වටිනවා. ඉතින් අතේ තියෙන පුංචි මුදලට ඔයාලට වටින පැකේජ් එකක් දෙන්න හිතුවා වටින වර්ග වලින්. ඉතින් අපි වැඩි කතා නැතුව බලමු මොනවාද මේ පැකේජ් එකට අදාළ වෙන වර්ග ටික කියලා. ඉතින් ඉස්සෙල්ලාම තියෙනවා ඇබ්සලූට් ග්‍රීන් කියන හරිම ලස්සන කොළ පාට මාලක්. ඉතින් මම ඒක ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ ඇබ්සලූට් ග්‍රීන් එක. ඉතින් පේනවනේ කොච්චර ලස්සනද කියලා. ඉතින් ඒකත් ඒ පැකේජ් එකට තියෙනවා. ඊළඟට තියෙනවා මනි ප්ලෑෂ් එකක්. මේ මනි ප්ලෑෂ් එක ලස්සන පැලයක්. ඉතින් ඔය බලන්න පුංචියට කට් මුල් ඇවිල්ලා තිනවා. ඉතින් පොඩි කාලෙම කට් කරගන්න උනත් ඔයාලට අවස්ථාව තියෙනවා. ඉතින් මේක තමයි මනි ප්ලෑෂ් කියන්නේ. ඔයාලට පේනව නේද? හරිම ලස්සන මලක් ඒකත්. ඊළඟට තියෙනවා ජගුව ග්‍රීන්. ඉතින් ජගුව ග්‍රීන් එකේ නම් මට ඔයාලට පෙන්වන්න මලක් නැහැ. ජගුව ග්‍රීන් කියන්නේ හරිම ලස්සන මලක්. ඒ වගේම වටිනාකමෙන් වැඩි තැනක් ගන්න જાතියක් තමයි ජගුව ග්‍රීන් කියන්නේ. ඉතින් ඒකත් මේ පැකේජ් එකට අයත් වෙනවා. ඊළඟට තියෙනවා වයිට් චැම්පියන් ලස්සන පඳුරක්. මේකේ පැල දෙකක් තියෙනවා යාළුවනේ. ඔයාලට පේනවා ඇති. වයිට් චැම්පියන්. ඉතින් ඔයාලට පෙන්වන්න පුළුවන් මට. මේ තියෙන්නේ වයිට් චැම්පියන්. ඉතින් හරිම ලස්සනයි. ඉතින් බුෂ් එකට හැදුනහම මල් ගොඩාක් පිරුණාම හරිම ලස්සනට තියෙනවා. ඉතින් ඊළඟට තියෙනවා රෙඩ් චැම්පියන්. ඉතින් රෙඩ් චැම්පියන් උත් හරිම ලස්සනයි. ඉතින් රෙඩ් චැම්පියන් පෙන්නුවොත් ලස්සන නිරෝගී පැලයක් ඔයාලට පේනව නේද? ඉතින් රෙඩ් චැම්පියන් පෙන්නුවොත් මේ තියෙන රෙඩ් චැම්පියන්. ඉතින් කොච්චර ලස්සන මලක්ද බලන්න. මේ විදිහට නැනෝ රෙඩ් වගේ කර්ල් වෙලා හැදෙන ලස්සන මලක් ඒකත්. ඊළඟට තියෙනවා මාටිස්. මාටිස් කියන්නේ හරිම ලස්සනයි. මාටිස් එකේ මේක පැල දෙකක් තියෙන්නේ. ඉතින් ලස්සන නිරෝගීව හැදිච්ච මාටිස් තමයි. ඉතින් මාටිස් තමයි මේ ඉන්නේ. එයත් හරිම ලස්සනයි. ඉතින් මේ පැකේජ් එකේ ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් 077967 නම්බරයට WhatsApp මැසේජ් එකක් දාලා ඔයාට ඇනෝම් කරගන්න පුළුවන්. ඉතින් මිල සඳහන් කරොත් වෙන්නේ රුපියල් 3000ක වගේ පුංචි මුදලක් තමයි. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාලා ඔයාට මේ පැකේජ් එක ඇනෝම් කරගන්න පුළුවන්. ඉතින් ආයෙ නැවතත් අලුත් පැකේජ් එකකින් හම්බෙමු. ගිහින් ඉන්නම්. ඉතින් ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න. බුදු සරණයි.